මා මණ්ඩි වැඩට ගියා එදා. එදාම මගේ නෝනා ඉස්පිරිතාලේ නැවතුවා. කොහොමද මගේ උන් ටික හොඳින් ඇති කියලා මම විශ්වාස කරනවා. වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා බලන්න මචං. මාස 6කට පස්සේ නිවාඩුවට ආවේ හිතට ලොකු බරක් අරගෙන. මුහුද මැද්දේ ගත කරන හුදෙකලා ජීවිතය වේලාවකට මගේ හිතට තදින්ම බලපානවා. ඒත් ගෙදරට ආපු සතුට ඒ හැම දෙයක්ම අමතක කරන්නට සමත් වුණා. ගෙදරට එද්දි මුලින්ම දැක්කේ මගේ නෝනාව. ඇය සතුටින් hina වුණා. බබෙක් ලැබෙන්න කිට්ටු නිසා ඇගේ ඇවිදීම තරමක් හිමින් වුණත් ඇගේ ඇස්වල තිබුණේ අපමණ සෙනෙහසක්. මම 6 මාසයක් තිස්සේ හිර කරගෙන හිටියේ ප්‍රශ්න නෝනා එක්ක කතා කරලා, ගෙදර දොරේ වැඩපළවලට උදව් කරලා පිට කළා. නෝනත් ඉතින් මට හොඳට විවේක ගන්න දුන්නා. ඒත් මගේ හිතයි තුලේ තිබුණු කාරණා නිසා මම හිටියේ අමුතු මානසික තත්වයක. රෑ කෑම මේසේදී ඇති වූ නොතේරෙන බැඳීම. එදා තමයි රෑ කෑම කනකොට මගේ ජීවිතේ අමුතු හැරවුමක් උනේ. ඒක බාහිරින් කාටවත් නොපෙනුනත් මගේ හිත ඇතුලේ ලොකු පෙරලියක් ඇති කළා. අපි 4 දෙනාම පුංචි කෑම මේසේ වටේ හිටියේ. නෝනා මගේ ළඟින්, මට ඉස්සරහින්ම නැන්දම්මා, ඊළඟට මාමා. මාමා වැඩිපුරම ගෙදර නැහැ. ඔහු වත්තක වැඩ කරන කෙනෙක්. ඒ නිසා ගෙදර කටයුතු වලදී නැන්දම්මා සහ නෝනා තමයි ප්‍රධාන වුනේ. මේසේ පොඩි නිසා කකුල් නිතරම පැටලෙනවා. කතාවට අනුව ඒක සාමාන්‍ය දෙයක්. ඒත් අහම්බෙන්ලගේ මට ඉස්සරහා ඉන්න නැන්දම්මාගේ කකුල පෑගුණා. නැන්දම්මා එකපාරටම මගේ දිහා බැලුවා. ඇගේ මූණේ තිබුණේ පුංචි අමුතු හිනාවක්. ඒ හිනාවට යටින් තවත් දෙයක් සැඟවිලා තිනවද කියලා මට හිතා ගන්න බැරි වුණා. ඒ හිනාවත් එක්කම ඇය යාගේ කකුලෙන් හිමීට මගේ කකුල පාගා ගත්තා. ඒක මට ඇත්තදම තේරුම් ගන්න බැරි සිදුවීමක් වුණා. ඒ මොහොතේ නැන්දම්මා ඇඬමින හිටි විලාසිතාව නිසා වෙන්න ඇති ඇය මගේ නෝනාට වඩා පෙනුමෙන් ඉස්මතු වෙලා පෙනුණා. ඇගේ වයස 45ක් විතර වුණත් ඇය හිටේ හරිම ලස්සනට. මාමා ඒ වෙලාවේ කෑම කෑවේ තවත් කාටවත් වගේ. ඒත් මගේ හිත ඇතුලේ තිබුණු අමුතු හැඟීම නිසා මම හොරෙන් නැන්දම්මා දිහා බැලුවා. ඇය බිම බලාගෙන හිටියේ. ඒත් ඇගේ මූණේ රතු පැහැයක් තිබුණා වගේ මට දැනුණා. කන්නකො සිරි, ඇයි අතගගා ඉන්නේ? නෝනා මගේ දිහා බලාගෙන ඇහුවා. "හා, මම හිමීට කන්නම්. ඔයා කාලා ඉවර නම් අත හොද ගන්න." මම යන්තම් hina වෙලා කිව්වා. මගේ උත්තරේ පොඩ්ඩක් ගොත ගැහුණු වගේ මට දැනුණා. නෝනා පිඟාන අරගෙන කුස්සියට ගියා. ඒ වෙලාවේ නැන්දම්මායාගේ කකුලෙන් මගේ කකුල තවත් හෙමින් පිරිමැද්දා. ඒක දැනටි මගේ ඇඟට දැනුනේ විශාල මානසික පීඩනයක්. මේ මොකද්ද මේ සිදුවන්නේ? ඇයි මේ විදියට හැසිරෙන්නේ? මගේ හිතේ තුලේ ප්‍රශ්න ගොඩක් ඇවිස්සුණා. මම මගේ කකුල හෙමීට උඩට අරගෙන ගියා. එයාගේ දණිහ ළඟටම. එයා සයාකක් ඇඳගෙන හිටි නිසා මට දැනුනේ එයාගේ සමේ උණුසුමයි. එයා පුටුව තව ටිකක් ඉස්සරහට අවිත් කකුල් දෙක ඈත් කරගෙන මගේ කකුල් දෙක මැද හිර කරගත්තා. ඒ මොහොතේ මම තදින්ම විශ්වාස කළා එයාගේ මේ හැසිරීම අහම්බයක් නොවන බව. එතකොටම මගේ වයිෆ් කුස්සියේ ඉඳලා කෑම මේසේ පැත්තට ආවා. "පුතේ දොර අරලා නිදියන්න." නැන්දම්මා බිම බලාගෙන ඊටාම හෙමින් රහසින් වගේ මට කිව්වා. ඊට පස්සේ කිසිවක් සිදු නොවුනෝසේ කුස්සියට ගියා. මානසික අවිනිශ්චිතතාවය සහ සැකය. මුළු රෑම මට නිින්ද ගියේ නැහැ. නැන්දම්මාගේ අවසාන වචන දොර අරලා නිදියන්න කියන එක මගේ හිතේ දෝංකාර දුන්නා. ඒක සාමාන්‍ය සැලකිල්ලක්ද නැත්නම් වෙනත් යටි අදහසක් එහි තිබුණාද? මගේ හිතේ තිබුණු සැකය නිසා මම කාමරේ දොර ලොක් නොකර නිකන් වහලා තිබ්බා. කතාව ඉතුරු කොටස මෙතන ඉඳන්. මගේ හිතේ විවිධ සිතුවිලි මවමින් තිබුණා. නැන්දම්මා හිටියේ පුදුම පෙනුමකින්. ඒත් ඒ සියල්ල රාගික සිතුවිලි නෙවෙයි. ඒ හැඟීම තුල තිබුණේ විශාල වරදකාරී හැඟීමක් සහ බියක්. නෝනාව රවට්ටනවා වගේ හැඟීමක් මට දැනුණා. වෙලාව පාන්දර 1ට විතර ඇති. මම ඇඳේ ඇලවලා හිටියේ. පරිසරය නිසල්මනී තිබුණා. කාමරේ දොර යන්තම් ඇරෙන සද්දෙ මට ඇහුණා. මම එකපාරටම ඇස් වහගත්තා. ඇරුණු දොරින් මම දැක්ක නැන්දම්මා ඊටාම හෙමින් ඇතුළට එනවා. එයා පුදුම විදිහට පරිස්සම් වුණා. මගේ ළඟටම ආපු ඇඳ ළඟම දන ගහගෙන බිම වාඩි වුණා. මගේ හිත බියෙන් තැති ගත්තා. ඇත්තටම ආවේ ඇයි? ඇය හෙමීට මගේ ඇඳ ළඟට ඇවිත් මගේ කකුල අල්ලගෙන "පුතේ, ඔයාට නිින්ද ගියේ නැද්ද?" කියලා ඊටාම රහසින් ඇහුවා. මම ඇස්සරලා ඒ දිහා බැලුවා. "නැහැ අම්මේ, මට නිින්ද යන්නේ නැහැ." මට හිතුණා ඔයාද දවල් ඉඳන්ම හිටියේ අමුතු විදියට. මම හිතුවා ඔයාට සනීප නැද්ද කියලා අහන්න.
ඇය ඊටම සංසුන්ව කිව්වා. ඇගේ මුහුණේ තිබුණේ අවියාජ සැලකිල්ලක් වගේ. මම හිතපු දේ වැරදි කියලා මට හිතුණා. ඇය ආවේ සැලකිල්ලෙන් වෙන්නේටි. මම දැනටමත් වැරදියට හිතලා. මට පොඩි මහන්සියක් දෙනුනම් මේ නැවෙන්න ආපු නිසා වෙන්නේ නැති. මම කිව්වා. ඒක තමයි. ඔයා මෙහෙම හිටියොත් නෝනා බය වෙයි. අපි දෙන්න පරිස්සම් වෙමු. මේ දවස් ටිකේම එයාව බලා ගන්න ඕනේ නේද? ඇය රහසින් කිව්වා. ඒ අවසාන වචන ටික මගේ හිතට තදින්ම දැනුණා. ඇගේ ඒ වාක්‍ය තුල තිබුණේ අමුතු බැඳීමක්. ඒක සැලකිල්ලද නැත්නම් ඇය මගේ මානසික අවිනිශ්චිතතාවයට hina වෙනවාද? මම දරමඩුව ළඟ ඉන්නම්. ඔයාට මොනා හරි ප්‍රශ්නයක් තිබුණොත් එන්න. අපි කතා කරමු. නැන්දම්මා හිමීට දන ගහගෙනම කාමරෙන් එළියට ගියා. දින කිහිපයකින් වෙනස් වූ තත්වය. නෝනා බබා හම්බ වෙන්න ඉස්පිරිතාලේ ඇඩ්මිට් කළා. මාමා වත්තට ගියා. දැන් ගෙදරින්නේ නැන්දම්මයි මමයි විතරයි. එදා ඉඳලා නැන්දම්මගේ සැලකිල්ල වැඩි වුණා. ඇය මට හොඳට කන්න දුන්නා. මාමගේ කොටසත් මටම ලැබුණා. තුන් වේලම වගේ නැන්දම්මා මගේ ඇඟ උඩමයි හිටියේ. හැම වෙලාවෙම මගේ ළඟම හිටියා. සිරිපුතාට මොනා හරි අඩුපාඩුවක් තියෙනවද? මට කියන්න. ඇය නිතරම ඇහුවා. නොතේරෙන බැල්ම ඒත් ඒ අතරෙම නිතරම හුවමාරු වුණා. එක් දවසක් මම මිදුලතු ගාද්ද ඇය ජනෙල් කවුළුව ළඟට වෙලා මගේ දිහා බලාගෙන හිටියා. ඇගේ ඇස්වල තිබුණේ තනිකමද නැත්නම් මමුතු ඉල්ලීමක්ද කියලා මට තේරුන්නේ නැහැ. මම යා දිහා බැලුවා. ඇය හිමීට hina වුණා. ඒ hinaවේ තිබුණේ සතුට වගේම යම් දුකක් වගේ දෙයක්. මට හිතුණා මේ తত্ত্বය විශාල මානසික ගැටලුම දක්වා වර්ධනය වෙන්න පුළුවන් කියලා. මගේ සහ නැන්දම්මගේ සම්බන්ධය කවදා හෝ වැරදි විදිහට යන්න ඉඩ තිබුණා. ඒ නිසා මම සම්පූර්ණයෙන්ම ඈත් වුණා. මම නැන්දම්මාට පුරුවන් තරම් ගෞරවයෙන් සහ ආදරෙන් සැලකුවා. ඒත් සීමාව ඉක්මවා යන්නට ඉඩ දුන්නේ නැහැ. මේ අමුතු බැඳීම මගේ නිවාඩුව පුරාම මානසික පීඩනයක් වුණා. මම කලේ ඒ තත්වයෙන් පැන යාමයි. නෝනා ගෙදරෙනකම්ම මම හිටියේ විශාල මානසික අවිනිශ්චිතතාවයක් සහ බියක් යුතුව. මගේ හිත දැනගෙන හිටියා මේ නොතේරෙන බැඳීමේ නිවාඩු කාලයෙන් පස්සේ සම්පූර්ණයෙන්ම අමතක කළ යුතු බව. ඉස්සරහටත් මේ වගේ කතා අහන්න අපේ channel එක subscribe කරලා comment එකක් දාගෙන යන්න. අදට කතාව ඉවරයි. තවත් දවසක හමු වෙමු.